ජීවිතය කියන්නේ මොකක්ද කියලා මං තාම හොයනවා. වෙලාවකට මට ජීවිතයත් මොහොත වගේ කියලා හිතෙනවා. එක මොහොතකදී හරිම නිහඬයි, ගැඹුරුයි, නිසංසලයි. තව මොහොතකදී හරිම නපුරුයි, ප්‍රචණ්ඩයි, කුරිරුයි. මොහොතේ වතුර විරලට එනකොට අපි එකට රැල්ලක් කියනවා. ඒ වතුරම වෙරළ පහු කරගෙන යනකොට අපි එකට සුනාමියක් කියනවා. ඒ රැල්ලක් වෙන්නෙත් සුනාමියක් වෙන්නෙත් එකම මොහොතමයි, එකම වතුරමයි. ජීවිතය කියන්නේ පැටලුණු නූල් බෝලයක් වගේ අපූර්ව බැඳීම් ගොඩක්. ඒ බැඳීම් වෙනුවෙන් මිනිස්සු නොකරන දෙයක් නැහැ. සමහර බැඳීම් වෙනුවෙන් කරන සමහර කැපකිරීම අපිට හිතා ගන්නවත් බෑ. මමත් දන්නවා එහෙම ජීවිතයක් ගැන කතාවක්. හිතුමතේ ගෙවුණු ඒ ජීවිත කතාව මගේ හිතේ ඈත කොනක ඉඳගෙන හැම දවසකම හැම මොහොතකම මව රිදවනවා. තමන්ගේ මුළු ජීවිතේම මගේ හැරගෙන අනුභවයෙන් හිතුමතේ ගිය ඒ ජීවිතේ මං තාමත් හොයනවා. අපේ සුන්දර අවුරුදු කුමාරිකාවන් දැන් ඔබ හමුවට එන අවස්ථාව හැමදෙනාම හොඳ අත්පොළ සන්නාදයකින් අපි පිළිගමු. මීළඟ තරඟකාරිය පිළිගන්න අංක 10න් තරඟ වදින රතුගහ ගෙදර ගමගේ චන්ද්‍රා කුමාරී. මම රතුගහ ගෙදර ගමගේ චන්ද්‍රා කුමාරී. මං ආවේ ගෝනවත්තේ ඉඳලා. මම ඉගෙන ගත්තේ තිස්ස විද්‍යාලේ. මගේ එකම හීනේ තමයි කවදා හරි දවසක ගුරුවරියක් වෙලා මේ ගමට සේවය කරන එක. මම මේ තරගෙට යන්නේ අම්මා හින්දා විතරක් කිව්වොත් බොරු අයියේ. මාත් ආසයි. හැබැයි පොඩි බයකුත් තියෙනවා. පිස්සු ටීචර්. බය වෙන්න ඕනේ යක්කුන්ටනේ. ලස්සන කෙල්ලන්ට නෙවෙයි. අනික ඔබ පෙරදෙන්න තරම් ලස්සන වැඩි බං. ඒ තාත්තගේ මූණ කළු කරලා මන් රජනෝනාට වැඩක් නෑනේ අයියේ. තාත්තගේ හිතත් හරියට වැවක් වගේ. හරිම නිහඬයි, ගැඹුරුයි. සුමකේ වරෙන් බං මොන මගුල කරනත් කාලා ඉන්න ඕනේ. වැඩක් පටන් ගත්තා නම් මාකට කරන හිතමයි නෑ. අපි නොදන්නේ ඒක. මලේ උඹලා කුමාරි රාජ කුමාරිය බං. කිසි එකෙක් නෑ මේ හත්පත්‍රේ ඒකිත් එක්ක හැපෙන්න. ඒකිත් දිනනාම තමයි බං. කොහමද මලේ උඹේ නගා අවුරුදු කුමාරි වුණාම කාටද ආඩම්බරේ? අම්මට සලකගෙන නංගිත් තැනකට ගත්තනම් මේ ආත්මෙ හොඳටම ඇති බං. ඇයි මලේ උඹලා එක වහලක් කඩට යන්නේ නැද්ද? මලේ උඹේ රසිකගේ පළයිලව්ව මුළු ගමම දන්නවා. වරෙන්
ඔයා අපි වෙනුවෙන් අහින නැහිල මේ මදේ පුතේ. තාත්තට දැන් ගෙදර ඉන්න කියන්න අම්මේ. එයා අපි වෙනුවෙන් නටපු යුද්ධෙ මැදයි. ඒ වුණාට පුතේ අපිට දිනන්න බැරි වෙච්ච ලෝකේ ඔය දෙන්න හරි දිනන්න ඕනේ. අපේ පුංචි ටීචර් අපිටත් එක්ක හරියන්න ඉගෙන ගනී අම්මේ. මගේ කොල්ලා තේරුවොත් ඉතින් ලස්සනයි තමයි. අපෝ මෙයාගේ තේරීම අපි දන්නවනේ ඉති. දෙනවක මෙයට. අනේ අම්මේ මේ බලන්නකෝ අයියා. අයියේ දෙනවකෝ නෑ. දෙනවකෝ අයියේ. මල මගුල් නවත්තල ඉගෙන ගත්තන ඉවරයිනේ. බය වෙන්න දෙයක් නෑ. පස්සේක නංගිත් උදව් කරනවනේ තාත්තේ. මේ ගමේ උන් ඊරිසියයි කෙල්ල දිනනවට. මං කියන්නේ උන්ගේ ඇස්වල කටු ඇනෙන්න කෙල්ල දිනන්නම ඕනේ. අම්මයි පුතයි ඕන මගුලක් කරගන්න එක ඇත්තේ. අවුරුදු කුමාරි එච්චර තමයි මේක දැට දැන් අඩු වෙලා ඕනවත් අවුරුදු උත්සවේ අවුරුදු කුමරිය තරඟේ අවසන් ප්‍රතිඵලය අංක 10න් තරඟ කළ රතුගා ගෙදර ගමගේ චන්ද්‍රා කුමාරි මෙවර ගෝණවත් අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබයි. ජයග්‍රාහිකාවට මල්කලම ප්‍රදානය සඳහා අපි ආරාධනා කරනවා පොලිස් ස්ථානාධිපති රෝහන් දසනායක මැතිතුමාට. වැඩි අයියලා මං ළඟ තෙමාගෙන තියෙනවා. මං විසාකයි ගෙදර රින්ගු හම්බට කහනවද? දැනගනින් වැඩි දැඟලුවොත් නැට්ටේ ඉඳන් හම්බ කරන පර. මං ඒකව බඳින්න ඉන්නේ සර්. උඹේ මනමාලයා. බේකිය බඳින්නෙත් නෑ. දැන්දට වැඩකුත් නෑ. යකෝ වන්නන් 18ම නටලාපෙකෙක් මං. මට ඕනනම් කික්ක තියන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන්. දැනගනින් පරයෝ. ඔබ ඊට පස්සේ මට කරදර නොකර ඉඳ යන්නේ. මොකද ඔබ ටික කාලයකට ඇතුළට යන නිසා. අනේ පාසර් බුදු සරණයි. අනේ පාසර් ඉතින් දසනායක මහත්තයෝ හෙට උඹට යන්න තියෙනවා සුබ ගමනක්. අපි සර් ගැන ගොඩාක් දේවල් අහලා තියෙනවා. අපි ගැන නොදන්න ගොඩාක් දේවල් තියෙනවා රත්නපාල මහත්තයෝ. ඒක නෙමෙයි. කො අපේ අවුරුදු කුමාරි. එදා දැක්කට පස්සේ තාම දැක්කේ නැහැ.
දරුවගේ විභාග නිසා දරුවා පාඩම් කරනවා. ලස්සන ගෑන් ළමයි වැඩි ඇස් මහන්සි කරන්න හොඳ නැහැ. අපි තමයි එයාලා දිහා බලලා ඇස් මහන්සි කරන්න ඕනේ. මගෙන් තෑග්ගක්. සර් අනේ ඕවා ඕනේ නැහැ සර්. මාන්නේ දෙන්නේ. ගන්න. 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 තව වෙන මොනවා හරි අවශ්‍යතාවයක් වුණොත් උදව්වක් වුණොත් බය නැතුව කියන්නේ. දැන් අපි දන්නා දුන්නයිනේ. අපේ ගමේ අවුරුදු කුමාරයෝ ගැන බලාගන්න එපා. නැද්ද? එහෙනම් ගෙන්ගෙන. බුදු සරණයි. සර් අපි මේ ගම්වල හරි අහිංසක මිනිස්සු සර්. පොලිස් ජීප් එකක් නිතර මෙහෙම ගේ ඉස්සරහ නතර කරන එක මේ ගමේ මිනිස්සු එක දේවල් හිතන්න පුළුවන් නේ සර්. රත්නපාල මහත්තයෝ පොලිසියට ඔය තරම් බය වෙන්න එපා. මොකද පොලිසියට පුළුවන් වුණාට මිනිස්සු යන ගමන් නවත්තන්න මිනිස්සුන්ට බෑ පොලිසිය යන ගමන් නවත්තන්න. ගෙන්ගෙන. බුදු සරණයි. බයිසිකලය. බයිසිකලේ මරුණාට වැඩක් නැහැ ඉලන්දාරියා. නියම වෙලාවට බ්‍රේක් වැඩ කරේ නැත්නම්. දැන් කාලේ අනතුරු වැඩි. ගෙන්ගෙන. ඊට පස්සේ වුණු සමහර දේවල් ගැන ගමේ මිනිස්සු එක දේවල් කිව්වා. පන්ති කියන්නේ. ඒත් ඒ කතාවල ඇත්ත නැත්ත මොකක්ද කියලා හරියටම දැනගෙන හිටියේ කුමාරි විතරමයි. අද තම්සි දිහා සෝමේ බලන් හිටියේ. අනේ මේ බොරු කියන්නේ තින්නවා. අදත් ඇවිල්ලා. අපි ආගම බලන් යා. පුතේ මේ ටිකේ නංගි ගැන ටිකක් වැඩිපුර ගහගෙන හිටා. මගේ හිතට මොකද්ද බයක් දැනෙනවා. එහෙම කොතාත්තේ. OIC මහත්තයා ගෙවල් පැත්තේ කැර කෙනෙකු. මගේ හිතට හරි නෑ පුතේ. මිනිහාගේ නසරාණි වැඩ නිසා තමයි මේ ගමේ මෙහාට එවලා තියෙන්නේ. මිනිස්සුන්ට මහ ජරා විදියටලු එක සලකන්නේ. බඳලා අවින් වෙන මිනිහෙක්ලු. ගෑනු හුටපට ගොඩයිලු. මොකෝ?
අද හවසට බයිසිකලේ නෑ ටීචර්. ඇයි ඒ? මේ විමලයා ඉල්ලුවා වාද්දුට ගිහින් එන්න. මේ පන්ති ඉවර වෙලා හන්දියට වෙලා ඉන්න. මං එනකන් කොහෙවත් යන්න එපා. මගේ සුදු අයියේ. මට පොරොන්දුවක් වෙන්න. හැම ආත්මිකදීම ඔයා මගේම අයියා වෙනවා කියලා. පිස්සු කෙල්ල. අයියේ. මට වැදගත් දෙයක් කියන්න තියෙනවා ඔයාට. නෑවල් එල්ලටම. නංගි කොහොමද අම්මේ ආවේ මේ වැස්සේ? නංගි ගෙදර ආවේ නෑ. ආවේ නෑ? නෑ. මම පැයක් තිස්සේ බලන් හිටියේ මේ බස් වලට කි. මං හිතුවේ එන්නේ නැති කියලා. ඉතින් බස් වලට ගිහින් නැත්තම් පන්තියට ගිහින් බලන්න එපා. අන්තිම බස් එකේ යන්න ඉන්න තියෙන්නේ. තාත්තත් එක්ක එන්නේ හිටියක් දන්නේ. පේන කියන්නේ නැතුව පන්ති ළඟට ගිහින් බලපන් නංගි කොහෙද කියලා. කුමාරි පන්තිල මගෙත් එක්කම ආවා. මේ වෙන්දට සුමතේන ගන්නවතින තැන කුමාරි නැවතුණා. ඉතින් මං ගෙදර ආවා. මයි පුතේ පොලිසියට දාන්න කලින් අපි තව ටිකක් බලමු. බැරි වෙලාවත් මයි කෙල්ල ගෙදර ආවොත්
කෙල්ල ගෙදර ආවද? ඇයි කෙල්ල හම්බුන්නේ නැද්ද? මගේ කෙල්ල හම්බුන්නේ නැද්ද? කතා කරපළකෝ. හැමතැනම බැලුවද? හැමතැනම බැලුවද? පුතේ නංගි කොයි? මට කෙල්ල ගෙනල්ලා දීපල්ලා. මට කෙල්ල ගෙනල්ලා දීපල්ලා. ඒ කෙල්ල දුවන ජීවත් වෙන වැඩක් නෑ. උඹලා හැමතැනම බැලුවද? තෝ වෙලාවට බස් ස්ටෝන් එකට ගියා නම් මේක වෙන්නේ නෑ නේද? මේක වෙලාවට ගියා නම් මේක වෙන්නේ නෑ. ඒකේ බස් ස්ටෝන් එකට ආවේ නැත්තම් මේක දැනගන්න ඕනේ පන්තියට යන්න. මට ගොලයක් නැත්ද? ගෙදර පුවගෙන ආවේ. දන්නේ මෙච්චරයි. මට කොහෙන් හරි මගේ කෙල්ල ගෙනල්ලා දීපන්න. ඒකේ මම නැතුව එක රැයක් ගෙයින් එළියේ ඉඳලා නෑ. අනේ මගේ කෙල්ල. මට ගෙනල්ලා දීපල්ලා. ගුරුනාන්සේ මොනවද කිව්වේ? තවම ජීවිතුන් අතර ඉන්නවා කියලා කිව්වා. මොනවද? හිත හදාගන්න බලන්න. මයි කෙල්ලගේ ලස්සන ඒකේ උන්ට වහ වුණා. අනේ අපේ කාගේ ඇස්වක් වැදුනද මයි කෙල්ලට? කොළු ආවද? ඔයාවේ කොල්ල සෑහෙන්න මහන්සි වෙනවා කෙල්ල හොයන්න. ඕන් නැති නාඩගම් වලට යවපු නිසා නෙවෙයි හැම දෙයක්ම. මගේ හිතේ තියෙන වේදනාව දන්නේ මං විතරයි. මගේ දරුවෝ දෙන්න මම බලාගත්තේ ඇස් දෙක වාගේ. කෙල්ලගේ කටුවක් කරුණත් මට රෙදෙන්නේ. උස්මාත් පුනාට ඒකි තාම පොඩි එකි. සර් මගේ කෙල්ල ගැන මුකුත් හොඩුවාවක් නැද්ද සර්? දරුවා නැතුව ඒ කෙල්ලගේ අම්මා මැරෙයි සර්. එපා වෙච්ච පොලිසියත් රත්නපාල මහත්තයලට දැන් ඕන වෙලා නේද? සර් මගේ කෙල්ල කොහෙන් හරි හොයලා දෙන්න සර්. බුදුන් වදින අත් දෙකෙන් වැඳලා කියන්න මගේ කෙල්ල හොයලා දෙන්න සර්. රත්නපාල මහත්තයා නැති වුණු දේවල් හිතුණු ගම් මවල දෙන්න පොලිසියෙන් මැජික් කාරව නැහැ. අපිට ආරංචියක් ලැබුණොත් අපි ඉක්මනින්ම දන්වන්න. එතකන් පොලිසි ගාන රස්තියාදු නොවි ගෙදරට වෙලා ඉන්න. අනික පත්‍රකාරයන්ට අරුන්ට මුන්ට මේවා කියන්න ඕනත් නැහැ. දෙයන්ගේ පිටින් කුමාරි පරිස්සමෙන් ගෙදරේ. දැන් රත්නපාල මහත්තයා ගෙදර යන්න. සර් දරුවා හොයලා දුන්නු සර්ට බුදු බව අත් වෙනවා සර්. බුදු වෙන දැම්ම අදහසක් නෑ රත්නපාල මහත්තයා. ඊට කලින් තව කොච්චර දේවල් තියනවද කරන්න? බුදු සරණයි.
නංගිලු හොයාගන්න මං ඕන අපායකට යන්න ලෑස්ති. අම්මයි තාත්තයි විදුවන විදුවිල්ල මට බලන් ඉන්න බෑ අයියේ. පිච්චිලා මැරෙයි. අපි බලමු. මොකක් හරි පොඩක් පෑදෙයි. මං දන්නවා මලේ. වතුරට වඩා ලේ උකුයි කියලා. මල්ලි ගෝනවත්ති රත්නපාලේ ගෙදර නේද? මොකද මේ පැත්තේ? ඒස්පි මහත්තයට කාරණාවක් කියන්න. ඒස්පි මහත්තයාට වදනදී මල්ලි ගෙදර යන්න. අද මට කොහොම හරි ඒස්පි මහත්තයා හම්බ වෙන්න ඕනේ. මල්ලි දඩාවත යනවුන් හොයනවට වඩා මේ පොලිසියට වෙන වැඩ රාජකාරි ගොඩාක් තියෙනවා. ගැට කතා කියන්න එපා මහත්තයා. ඒක එහෙම කියන්නේ නෙමෙයි. මගේ නංගි ගැන මන් දන්නවා. අප්පඩ සිටි. මල්ලිට හරියට කේන්ති යනවනේ. නංගිගේ මිනි හරි හම්බුනොත් අපි ගෙදරට ඇවිත් තියන්න. තේරුණාද? නෑ සුමතේ. කුමාරි පැනලා ගියේ නෑ. කුමාරි වරකම් කරගෙන ගියා සුමතේ. මගේ වැස්ස කිස්තරා. යපා රසිකා. මොකක්ද හරුපේ තේරුම? ඔය තමගේ නංගි අරන් ගියේ. කියපා රසිකා. කියන්න සුමතේ කියන්න. කියපා රසිකා. කියපා රසිකා. දපන්ති ගිහලා ඉද්දි හොඳට වයින් නිසා අන්තින් අපි දෙන්න වෙලස් නාවා. ගම්මැද්ද පාරෙන් අපි එනකොට යයි පොඩක් දෙන්නා පුදුලා ඉන්නවා. හැමදාමයි නෑනේ. මට කුමාරෙත් එක්ක ටිකක් කතා කරන්න. මහත්තයාත් එක්ක මට කිසිම කතාවක් නැහැ. යාපන් කෙල්ලේ. ඔබ මේ ගමට අවුරුදු කුමාරුණාට මම මේ ඒරියා එකටම අවුරුදු කුමාරයා. මට උඹත් එක්ක කතාවක් තියෙනවා. මට යන්න දෙන්න මහත්තයා. මගේ කතාව උඹට නිකන් නිදහස් තැනකට කියන්නේ. අනේ මහත්තයා ඇටවර පොරක්ටි මං මේ බුණ පස්සන්. අල්ලගෙන ඉන්නේ කිව්වා. මෙහාපන් කෙල්ලේ. මේ ගැන ඔබ කෙල බින්දුවක්වත් හෙළුවොත් මං බියෝ වෙන්න අල්ලට ලස්සන මොකක්ද? මට කුමාරිය බේරගන්න බැරි වුණා සුමතේ. මට මොකක්ද කරගන්න බැරි වුණා සුමතේ. උඹට වාහනේ අංක මතක නැද්ද රසිකා? මට මතක නෑ සුමතේ.
මට මතක නෑ. වාහනේ අංකේ තිබ්බනම් ඩ්‍රයිවර් හොයාගන්න තිබ්බා. මගේ වාහනේ අඳුරනවා සුමත. මගේ වාහනේ අඳුරනවා. ඒ වාහනේ අපේ තාත්තගේ යාළුවෙක්ගේ වාහනයක්. වින්සන් මාමගේ වාහනේ. වින්සන් මාමගේ. ඉන්නේ කවද්ද? ඔත්තුව ගෝනවත්තේ අහිංසක අවුද්ධ කුමාරියෙක් හිටියා. ඒකගේ නම කුමාරී. ඒකි හදිසිය අතුරුදහන් වුණා. ඒකිට පණ වගේ ආදරය කරපු අයිය කෙනෙක් හිටියා. ඒ අයිය දැන් උඹ ඉස්සරහා ඉන්නවා. පුතේ උඹ දන්න හැම දෙයක්ම වචනයක් නෑර කියපන්. කියන්නම් පුතේ කියන්නම් පුතේ කියන්නම් පුතේ එදා වාහනේ හිටියේ ග්‍රාමසේක මහත්තයයි දසනායක මහත්තයයි විතරයි. අම්මකෝ මං හිතුවේ ඒ දැරිවි ලස්සන හින්දා ඒකව බඳින්න අරන් යනවා කියලා. නිමලොකා. ඒ හෝටලේ අධිකාරියා තමයි මාරසිංහ මහත්තයා. දසනායක මහත්තයාගේ මස්න. එතන තමයි උන්ගේ තිප්පොල. හරි උන් දවස් ගානක් මේ දරුවා ගෙස්ට් හවුස් එකේ තියාගෙන හිටියා. ඒ දරුවිට උනේ අඩු වරුරේ නම්බර් මට සහෝදරියගේ මුණ දිහා බලාගෙන කියන්න බෑ. නම්බර් දැගිදි පළේ දැගිදි. හරි අපි යන්න කියලා. මම දන්නේ හෝටලේ ඉන්න පොළොව තිබ්බ ටික විතරයි. දසයා ගියා කියලා අපිට නරකක් උනේ නෑ ඔතක් මිසක් අවුරුදු කුමාරි. දසයා උඹ දසයා තමයි උඹ දසයා. වීනස් දෙව්දුවගෙන ආවත් වැඩි කාලයක් තියාගන්න හොඳ නෑ මයි පුතේ. ඇති වුණ ගමන් සාක්ෂිත් එක්ක නැති කරලා දාන්න. හරි අපි ඕවට නෑ. අපි ඕව දන්නේ නෑ. අපිට ඔය වැඩ බෑ. අපිට ඔය වැඩ බෑ. අපි ඕව දන්නේ නෑ. අපිට බෑ. බෑ. මීට කලුනුත් ගෑන්න ගෙනලා ඔය වගේම තියාගෙන ඉඳලා තිරිපිටි පැත්ත රාජගේ පොල්ලොත් එක්ක මරලා පුච්චලා දානවලු. මේ දරුවිට තේප කරා කියලා තමයි මට හිතෙන්නේ. මගේ අයියා
කරනද? බලගේ අයියයි. නංගි ගැන අදත් ආරංචියක් නැද්ද පුතේ? ආරංචියක් නැද්ද? අපට හිත හදාගන්න එනවා අම්මේ. මොනවා වුණා? අපි ජීවත් වෙන්න ඕනේ අම්මේ. ඊයේ මම නංගි දැක්කා. අම්මේ කියන්නේ ඇවිත් මම ඇඟේ එළුණා. මම කියලා අනුරුකුත් කෙට ගැහුවා. අනේ පුතේ මට නංගිව ගෙනත් තියා පුතේ. අනේ මට කෙල්ලව ගෙනත් තියා පුතේ. අනේ මට මගේ මැනිකව ගෙනත් තියා මගේ රත්තරනේ මට ගෙනත් තියා ගෝවා මගේ. මට මගේ කෙල්ල ගෙනත් තියා පුතේ. මට තියෙන ඔබත් එක්ක ගනුදෙනුවක් පියරගන්න.
තමුන්ට මං යෝජනා කරනවා තමුන් මේ අපරාධය කළ බව. සර්ගේ කැමැත්තා. තවදුරටත් මම තමුන්ට යෝජනා කරනවා තමුන් සැලසුම් සහගතව මේ මිනිමැරුම කළ බව. මන් නංගි වෙනුවෙන් යුතුකම ඉටු කළා හාමුදුරුවනේ. තමුන් මේ පොලිස්ථානාධිපති දසනායක මහත්මයා අඳුරන්නේ කොහොමද? මුලින්ම ගමේ පොලිසියේ OIC මහත්තයා විදියට. අන්තිමට මගේ නංගිව විනාශ කරන්න මුල්ලුන එකා විදියට. තමුන් පාසල් අධ්‍යාපනය ලබලා තියෙනවද? තමුන් කීවෙනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබලා තියෙනවද? ජේෂ්ඨ වෙනකන් සර්. තමුන් මේ ගරු අධිකරණයට සඳහන් කරන්නේ තමුන්ගේ සහෝදරිය 4 දෙනෙකු අතින් දූෂණය වූ නිසා ඇති වූ කෝපයට මේ ඝාතනය සිදු කළ බවද? මා වෙල්ලන්න හාමුදුරුවනේ. ඒ අහිංසකේ කී වෙල්ලන්න එපා. දසයා තමුන්ට මේ ගරු අධිකරණයට අවසාන වශයෙන් ප්‍රකාශ කරන්න තියෙන්නේ මොනවද? වැරදිකරු හාමුදුරුවනේ. That's all your honor. රතුගහ ගෙදර ගමගේ දොන් සුමති පාලනම් විත්තිකරු මෙම සාපරාධී මිනිමෙරුම සම්බන්ධයෙන් වරදකරු බව ජූරියේ ඒකමතික තීරණය වන බැවින් ගරු අග්‍රාණ්ඩුකාරතුමා විසින් නියම කරනු ලබන දිනකදී ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මැරීමට මෙම ගරු අධිකරණය නියෝග කරනු ලබයි. අඩුව මාස 4කට කල් ගියා නෝනේ. ඒ වුණාට මයි කොල්ලා නිදහස් වෙනවා. මන් දන්නවා. පුරා කෝමියෙකුටවත් වැරද්දක් නොකරපු මගේ අහිංසකයා. නම් කොල්ලා වෙනුවෙන් බෝධි පූජාවකුත් තිබ්බා. අපේ කොල්ල වැරදි නෑ. අහිංසකලා අඟුලිමාල කරන සමාජයක් මේක. හිරගෙදර ජීවිතය හරිම ඒකාකාරී. ඒත් වෙනස් දේවල් හිතන අමුතු මිනිස්සු සමහර ඒකාකාරී තැන්වල ඉන්නවා. අයියා. හොඳට.
වගේ කාගෙත් ඇඟට වුණා. මාත් එක්ක පතිරි වෙන්න ආවොත් බත් කන්න වෙන්නේ දත් ගහනවා පොළොවේ ඔරයා යකෝ මම බරුසිලා අලුතර කේසකේ ඔයසකේ බැල්ල කප් එක සුමති පාන උඹ ඒනගේ මිනිහා අසාධාරණය වෙනුවෙන් උඹේ පපුවේ තියෙන කේන්තියට මං කැමතියි. අපි හම්බුවෙමු. බනාපා. ආදරණීය සුමතේ. ආගෙන නොහිත ඉන්න කොච්චර උත්සාහ කරත් මට ඒක කරන්න බෑ. හේතුව මරන්න තරම් තරහක් මගේ හිතේ තියෙන්නේ. මේ කරපු දේ හරි වැරද්ද මට තේරෙන්නේ නැහැ සුමතේ. මගේ හිතේ තිබිච්ච හීන. ඒ හීනවල වේදනාව හැම රැකම මගේ නිින්ද නැති කරනවා. අඩු ගානේ මට බලාපොරොත්තුවක් හරි දෙන්න. නොමරි ජීවත් වෙන්න. සෙල්ලම පටන් ගත්ත නම් සෙල්ලම ඉවර කරපම් මල්ලි. සෙල්ලම ඉවර කරන්න කලින් විලාව ඉවරුණොත් වෙලාව අල්ලගන්න එකත් එක්තරා කලාවක්. නියම වෙලාවට නියම හිටව ඇදපන්. මං කවදාවත් හිතුවේ නෑ මේ සෙල්ලම කරන්න. ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්නේ මරණයට බයයෝ. හැබැයි මරණෙත් එක්ක සෙල්ලම් කරන්නේ ජීවිතයට බය නැතියෝ. හෙටමාව මේ බෝගම්බරින් අනුරාධපුරයට යවනවා. බෝත් කොහෙට හරි යවයි. හැබැයි කොහේ ගියත් තමුන්ගේ අරමුණ ඉෂ්ට කරගනි. එක ජාතිය කුරුල්ලෝ කවද හරි එක අත්තක වහයි ආයෙත්. මොකක්ද ලියුම? මේ පෙන්ෂන් එක අදාගන්න කියලා ආපු ලියුම. නෝනේ අපි හෙට කොල්ල බලන්න යන්න ඕනේ. එහෙනම් මම වැලි තලප ටිකක් හදාගන්න. මයි කොල්ල හරි ආසයි වැලි තලප කන්න.
තමුල්ලා කවුරු හම්බෙන්නද ආවේ? මාත්‍යෝ මේ රතුගහ ගෙදර සුමති පාල. අවසන් වතාවට මූණ බල්ල යන්න ආව එක හොඳයි. හෙට එල්ලා මරන්න ඉන්නේ. මොකද මාත්‍යෝ කිව්වේ? අංගේ කොල්ල එල්ලන්න. මගේ කොල්ල එල්ලන්න. මගේ කොල්ල අනේ මාත්‍යෝ. හරි නෝනේ අහන්නකෝ හරි මම්මගේ පුතේ අනේ බලන්නකො සර් අනේ පොඩ්ඩක් නෝනේ නෝනේ හරි අපි යන් ගෙදර පුතේ මිස්ටර් ඔයාලා මොන තර්කේ ගෙනාවත් මේ වගේ සර්ජරි දෙකක් කරපු පේෂන් කෙනෙක්ව ICU එකේ ඇර වෙන තැනක තියාගන්න අපට අවසර දෙන්න බෑ. ඩොක්ටර් මේ පේෂන් වෙනුවෙන් කොච්චර මහන්සි වුණත් වැඩක් නෑ. මන් දන්නවා ඩොක්ටර්ස්ලට පුළුවන් මිනිස්සුන්ගේ මරණයෙන් බේරගන්න. හැබැයි මේ මරණය ඩොක්ටර්ස්ලට වළක්වන්න පුළුවන් මරණයක් නෙවෙයි. Excuse me මිස්ටර්. එයා දැන් මාගේ පේෂන් කෙනෙක්. මාගේ පේෂන් කෙනෙක් මොනම හේතුවක් නිසාවත් එල්ලන්න දෙන්න බෑ. ඩොක්ටර් මේ මරණය කාටවත් වළක්වන්න පුළුවන් මරණයක් නෙවෙයි. ඒක දැන් තීරණය වෙලා ඉවරයි. මිස්ටර් මෙතන මිනිස්සු ජීවත් කරවන තැන. නැතුව මිනිස්සු මරණ තැනක් නෙවෙයි. අනිත් එක්ක මේක මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ඔයාලට කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් කරන්න. කමක් නෑ. මේක මගේ පෞද්ගලික කාරණාවක් නෙවෙයි.
මේක අපේ මුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවටම ඇතිවුණු ප්‍රශ්නයක්. ඔබතුමියගේ ප්‍රතිචාරය ඒකනම් අපි බලන්නම් මොකක්ද කරන්න පුළුවන් කියලා. Thank you. බණ්ඩාර මෙවන හිටියතයි මේ කඩපාත්තුනේ මේ පවුලට මොන ඇස්වාහක් ඇදුනද කියලා මටත් හිතාගන්න බෑ. කටකට නැන්ද වාසනාවන්තයි. අපි වගේ මෙරි මෙරි ඉපදෙනට වඩා එකපාර මේ දිච්චි කොහොඳයි අයියා. හෙට වෙනකොට සුමතිත් අපට මතකයක් විතරක් වෙයි නංගි. මට හිතාගන්න බැරි මේ වගේ හිංසක මිනිස්සුන්ටම මෙහෙම ප්‍රශ්න ඇයි කියලා අයියේ. මට කුමාරියෝ බේරගන්න බැරි වුණා අයියේ. එහෙම පුළුවන් වුණා නම් මේ හැමදේම මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුණා අයියේ. මට කුමාරියෝ බේරගන්න බැරි වුණා අයියේ. thank you. මේක අපේ ප්‍රොෆෙෂන් එකටත් වඩා එතික්ස් ගැන ප්‍රශ්නයක්. සිහි නැතිව ඉන්න පේෂන් කෙනෙක් මොනම හේතුවක් මතවත් එල්ලන්න දෙන්න බෑ. මේක නීතිය ගැනවත් රස්සාව ගැනවත් ප්‍රශ්නයක් නෙවෙයි. මනුස්සකම ගැන ප්‍රශ්නයක්. Hello sir. Yes. Oh අපි yes. අපිට ඕනේ අපිට ඕනේ පේෂන්ට බේරගන්න. Yes. Okay sir. එල්ලල මැරුවේ නැති වුණාට හැමෝම එකතු වෙලා සුමතිගේ ආත්මය එල්ලල මරලා ඉවරයි. මේ ප්‍රශ්නෙත් මගේ හිතේ මම පිච්චි මෙරි මෙරි ඉපදෙනවා අයියේ. කමක් නෑ මට සුමත් එල්ලල මරන්නේ නෑ කියලා මගේ හිත හදාගන්න පුළුවන් නම්.
මට මේ දේවල් කතා කරන්නවත් කෙනෙක් නෑ. ඔක්කොම හිතෙත් අත කරන් ඉඳලා කොයි වෙලාවරි නැද්ද වගේම මගේ පපුව පැලිලා මැරිලා යයි. ඒකයි මම මේ හැම දෙයක්ම සුමතිගේ යාළුවා විදියට අයියට කිව්වේ. නැන්ද පව් මාමත් පව් මාම දැන් හිටියයින් භාගයයි කල්පනා කරලම ඔළුවත් හොඳ නෑ. අයියේ මාත් එන්නද සුමතිව බලන්න යන්න. පිස්සුද නංගි හිරගෙවල් අසිරින් ගන්න? මොකද්ද? කොහොමද කියලා අහන්න මට හිත හදාගන්න බෑ බං. රසිකහේ වැලහින්නක් වගේ වැළපෙනවා. ඒකට ගිහිල්ලා කියන්න මට උත්තරයක් දීපන්. වේදනා කන්දක් හිතේ තියාගෙන මරණයට කැප වෙලා ඉන්න කෙනෙකුට තවත් බලාපොරොත්තුවක් ඉතුරු වෙන්න පුළුවන්ද? හැම වේදනාවක්ම ඉවර වෙන්න වෙලාවක් එනවා. සුපුරුදු තනිකමත් එක්ක ගෙවුණු දවස් ගානකට පස්සේ නිහඬ රැයක ඒ හැම දෙයක්ම සිද්ධ වුණා. ඒ රැයත් සුමති පාලත් එක්ක හිටියේ වේදනාව විතරමයි. හැමෝ මේක දැනගන්නකොට සුමති පාල සමු නොදීම සමුරන් ගිහින් කාටවත් නොකියම ගොඩාක් දුර ඈතකට. ඒත් ඊට පස්සේ හැමෝම වගේ කතා වුණේ හිරගෙදර බිත්තිවල ශක්තිය සුමති පාලගේ ආත්ම ශක්තියට යට වුණු එක ගැන විතරයි. දන්නේ ඔබ මේ පළාතේ තවත් ගැවසෙනෙක් හොඳක් වෙයි කියලා. මන් දන්නවා. උඹ හොඳ යාළුවෙක් වගේම හොඳ සහෝදරයෙක්. හැබැයි මට මේ වෙච්ච දේවල් අමතක කරන්න බෑ. මාත් මේ වෙලාවේ අන්ත අසරණයි සුමති. උඹ මොනව කරන්නද? මට ඒක උදව්වක් කරපන්. මේ තාත්තව බලාගන්න.
රසිකව හම්බුණාද? මට ඒකේ මූණ බලන්න බෑ. උඹ වෙනස් කරන්න මගේ වචන පණ මදේ සුමතේ. ටික දවසකින් හැමෝටම සුමතිපාලව අමතක වුණත් සුමතිපාලට අමතක කරන්න බැරි දේවල් ගොඩාක් තිබුණා. අයියේ නංගි අනේ මට බෑ මාර සිංහ මහත්තයා. මං ඔල මෝලේ රස්සාවට ආවේ මේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. මට මේ දේවල් උරු නෑ. අපි පුරුදු කරලා ගන්නකෝ එල්ලේ. අපිට පුළුවන් තරුණ ළමයි පුරුදු කරලා ගන්නේ. මොකද කියන්නේ උඹ? ගනිමයා. ගනිමයා. පොඩි මසාජ් පාදේ. बड़े पाद साली අනේ බින්සිත වේ මාර සිංහ මහත්තයා මට යන්න දෙන්න. උඹලගේ පින් පොඩ්ඩට මේ පව්කන්ද ඉල්ලව් කරන්න බෑ කෙල්ලේ. උඹගේ කෙල්ලෝ කී දෙනෙක් මට මේ බිත්ති අතර ඇතුලේ පින් අඬුම් බොදන් කරලා ඇද්ද? අඩෝ ඇන්ටා මම්බට කියලා තියෙනවා වැද්දගත් වැඩක් කරන වෙලාවට දොර අරින්න එපා කියලා දොර අරින්න බලන්න. කවුද උඹ? අපි විනාශ කරපු කුමාරිගේ අයියා. මාරසිංහගේ මිනීමැරුව පිළිගන්න එක
සුමතිපාලට ඒ තරම් වැදගත් දෙයක් නොවුනේ. ඒකට එයා හිත හදාගත්තේ අවුරුදු කීපයකට කලින් නිසා වෙන්නේ නැති. කොහොම ගෙවුණු ජීවිතවලටද මෙහෙම වුණේ? මං පහුගිය සතියේ කසාද බැන්දා. තාත්තා දවස් ගානක් අසනීප වෙලා ඉස්විරිතාලෙමයි උන්නේ. උඹේ නමම තමා හැමතිස්සෙම දොඩවන්නේ. මට තාත්තගේ මූණ බලන්න හයියක් නෑ විමලේ. රසිකා මට වෙන කරන්න දෙයක් තිබුණ නෑ සුමතේ. මං ඒකව බලා ගන්න. හිස් පිටු වගේ පෙරළුණු දවස් කීපයකුත් එකතු වෙලා මාස කීපයක් ගත වුණා. එක දවසක් සුමතිව වෙනත් බන්ධනාගාරයකට මාරු කළා. ඒ බන්ධනාගාරයේ හිටිය හැමෝම අලුත්. එක්කෙනෙක් හැර. අයියා මං උඹට කිව්ව නේද එක ජාතිය කුරුල්ල එක අත්තේ වහනවයි කියලා. මේ ලයියා මගේ හෙවලෙල්ල උඹේ සම්පූර්ණ කතාව මම උඩ දිගෑරියා. නංගී මමයි පුංචි කාලිඳන් හැදුන එකට. උඹත් අපි වගේ හිතන අපේ ජාතිය හොඳ පපුවක් තියෙන මාරයටවත් බය නැති මිනිහෙක්. මේක ඇතුළේ අපි ළඟදිම නාට්‍යයක් පෙන්නනවා. ඒකේ උඹට චරිතයක් තියෙනවා. මේ උඹ අපිත් එක්කම හිටපන් මයමලයා. ඒකේ නම ධූමකේතුව. ධූමකේතුව. පින් සිද්ධ වෙයි තාත්තේ. මාව අමතක කරලා දාලා තාත්තා හොඳින් ජීවත් වෙන්න බලන්න. මං කොහොමද මේක දරාගන්නේ? උඹලා ඔක්කොම මට නැති උඩා. මං විතරක් ජීවත් වෙලා වැඩක් නෑ. අනිත්තේදේ මගේ පණ ඩිංග තියෙනකම් මං එනවා උඹ බලන්න. මං මැරෙනකම් මං එනවා උඹ බලන්න. එතෙපා කියන්න බා. පොඩි කාලේ උඹ ඇවිල්ලා මගේ අතේ එලිලා අහනවා මං ලොකු වුණාම තාත්තට මොනවද දෙන්නේ කියලා. එදා මට ඒකට දෙන්න උත්තරයක් තිබුණේ
මට උඹේ ඉඳන්ගේ පොඩි කාලෙක නැද්දම්මයි පුතේ. උඹේ ඉඳන්ගේ පොඩි කාලෙක නැද්දම් පුතේ. පොඩි කාලෙක නංගිගේ පොඩි Goreng, goreng. Lupa. Lupa. Goreng. Makan, Pak. Cepet ya. Berapa? ගහපන් රත්තරනේ නිදහසේ බොක්කටම වදින්න. ගහපන්. මට බෑ බං. මගේ හිතේ තියෙන්නේ බීලා මතක් කරන්න පුළුවන් වේදනාවක් නෙමෙයි බං. අයියෝ. උඹත් මං වගේම මුරණ්ඩු මිනිහෙක් සුමති. අසාධාරණයට මුරණ්ඩු වෙන්න ඕනි තමයි. අසාධාරණයට සාධාරණයක් ඉෂ්ට නොවන තරම් අසාධාරණයක් තවත් මේ ලෝකෙ නෑ. අපිට දැන් හැරෙන්න හන්දියක් නැහැ. මේ ලෝකෙම අපි නීතිය හෙව්වා. දැන් නීතිය අපි හොයනවා. හරි සරලයි බං. මොනතරම් මිනිහෙක් වුණත් බැඳීම් ඉස්සරහා අසරණ වෙනවා බං. ඒ බැඳීම් අපව කොයිතරම් අසරණ කරනවද කියලා තේරෙන්නේ ඒවා අපෙන් ගොඩාක් ඈතට ගියාට පස්සේ. ඉක්මනට වාංගුවෙන් මල්ලියේ හැමදැනම අපිව හොයනවා. බෑ හක්ක වෙනස් වුණත් බොක්ක වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. එක ජාතිය කුරුල්ලෝ කවදා හරි ආපහු හම්බ වෙයි. මොකද මනුස්සයාර නොදොර මරන්න හදන්නේ? ටික දවසකින් ඉඳන් ඔහේ හරි අමුතුයි. මොකෝ අවතාරයකට බය වුණාද? කරූපව අවතාර වගේ පස්සෙන් එනවා තමයි. මොකද්ද? මේ මිනිස්සු ගැන ටිකක් සෝදිසියෙන් ඉන්නවා. මේ දවස් එච්චර හොඳ නෑ. මට පේන්නේ මිනිස්සු ගැන නෙමෙයි. තමුසේ ගැන හොදිසියෙන් ඉන්න වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ නෙමෙයි තමුසේගේ. මොනවද කියන්නේ? යකෝ මේ මිනිහට මොන යකෙක් ගැහුවද මේ? යකා ගැහුවේ නෑ ගහන්න කලින් තමයි යකෝ කියන්නේ. මේ ඔබට වැඩි වෙන යකෙක් කොහෙන්ද මිනිහෝ? ඔබ හිතන්නේ ඔබ නටන නාටක මන් දන්නේ නැහැ කියලා. මේ පාර තෝ මොනවද කියන්නේ? තෝස් මට කියන්නේ නෝද? තෝස් මට කියන්නේ නෝද? එමිය. තෝ මට කියන්නේ නෝද? තෝ මට කියන්නේ නෝද? Parabelli! Parabella තෝ හිතන්නේ මන් දන්නේ නැහැ කියලා තෝ කරන දේවල්. තෝ දන්නේ? කියපියකෝ. Parabelli! තෝ මෙතන ගම්මත් ගිහිල්ලා ගෑනු දෙකේ මෙතන ඇවිල්ලා මාමයි ළමයි කන්න අතේ. උණු ඔක්කොම අස් කරාම පත්ත ලස්සන. සුමතේ මන් දන්නවා ඔබ රසිකට ගොඩාක් ආදරේ කරව බව.
ඒක වෙනේ මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. හොඳ කුරුම්බයා. විමල අයියා කවද්ද මිනිහාවේ ඔයා අම්මලා ගෙදරට ගිය දවසට පහුවද? පිස්සුද මිනිහ බරපු කාලකන්නේ හිරකාරයෙක්ව ගේ අසල දාගන්න පිස්සුද ඌ කාත් කවුරුවත් නැති එකා ඔය ටික දවසකින් යයි. අපි විතරයි ඌට මේ වෙලාවෙ ඉන්නේ. ඒව මන් දන්නේ පුළුවන් තරම් ඉක්මනට ආපහු යවන්න එකයි ඇත්තේ. ආත්මහත්‍යාකාමියා සුමතේ 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 නාත්තගනින් මිනිියෝක නිකන් ගෑනියෙක් වගේ දොඩවන්න බයකෝ තරත්දක් කරනම් පිරිමියෙක් වගේ බාරගනින් නිකම් බොරුවට දොඩුවන්න නැතුව මම මෙරෙන්ඩ බය නෑ මම මෙරෙන්ඩ බය නෑ ඒත් මේ බයට මම බයයි ඒනම් මොන මගුලකට දෙයක්කෝ මගුල් නටන්ටාවේ බයනං ඇඩේ බෙදා කෙලහලාල රඟපු විදිය බට අමතක වුණට මට මතකයි උඹ රඟපු විදියේතා බන්නේ අකෝ පලයකු යන්න පන මම මේ කිරිකොට ඇදල ගන්නේ මම දරු පවුලත් කියල මිනිහෙක් මන්ත මැරිමැරි ජීවත්වෙන්නේ මැරිමැරි ජීවත්වෙන්නේ එදා වුණ දේවල් දන්නේ අපි විතරයි. ඒවා විසඳ ගණ්ඩත් ඕනේ අපි අතරෙම විතරයි. තපුල්ලන්න නැතුව බූරුවෙක් වගේ හිතපම් මේකව ඉවර කරන විදියක්. හිතපෑ යකෝ ඉවර කරන විදියක්. බම්බුවක් කතා කරන්නේ. ඔව් කරන්න ලේසි. ඔව් ගෙවන්න අමාරුයි. මට මැරෙන්න බෑ. මං ජීවත් වෙන්න ආසයි. අපි කරපු හොඳ නරක අපි පස්සේ නාමයි. ධර්මේ ධර්මේ කොම උන්ට ධර්මය සීවෙන්නේ නැත්තටම කෙලවුනාම ඇඩි මේ මස්රාජගේ ධර්මේ ඊට වැඩිය වෙනස් ඊට වැඩිය වෙනස් කාවද බැලුවේ ඔහේ කෙහෙල් කෙනෙක් එහෙම කපා ගන්න තියද බැලුව නෝනා. ඔහේ වැරදි තැනකට ඇවිල්ලා තියෙන්නේ. මෙහි කෙහෙල් කන්නේ කමක් නෑ නෝනා. නෝනා. වතුර එකක් බොන්න පුළුවන්ද?
මේ මොකද ඔය කැමට ආරාධනා කරන්න වගේ. මේ මිනිහා මේ ඩිංගට කොහෙට මග බැවුනාද මන්ද? කවුද? නෑ මේ කෙහෙල්කම් හොයාගෙන කවුද මන්ද මිනිහෙක් ආවා. මගෙන් වතුරු වීදුරුවක් එනවා. මං ඒක ඇන්නේ එනකොට මිනිහා නෑ. තවුසේ මං කියලා දෙනවා ගේට්ටුව අහලා තියලා කියලා. ඈ? දැන් තු වතර ගන්න එපා කියලා. එහෙම කරන්න තිබ්බා ඔය වෙන රස්සාවක් කරන්න. අතන කරන් තියන් ජරා වැඩ ඔක්කොම කරලා මෙතන. නවත්ත බං ඔය කරච්චලේ.
ඌ මැරෙන්න ඕනේ. ඌ මැරෙන්න ඕනේ බල්ලෙක් වගේ. බෝරුවා මං කපුවා. මේ රාජට කෙලවන්න එන හැම එකටම මතක තියෙන විදියට ඌ මැරෙන්න ඕනේ බල්ලෙක් වගේ. තනිකමයි වේදනාවයි එක්ක අතීතයේ ගෙවුණු මාස ගානකට පසුව තවත් විශේෂ දෙයක් වුණා. සුමතිපාලව අනුරාධපුරයට මාරු කළා. මාමේ 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 අනේ මාමේ 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 එමලයි දැන් දෙයක්ෝ මට කියන්නේ දන්නේ නැද්ද තුන්දෙනා ලෝකේ කාලා වතුර බීපුන් තුන්දෙනෙක් කියලා. හිරෙන් පැනපු එකේ ජජ්මන්ට් එක දෙන්නේ අද මොක හරි කරලා උසාවි දානවා. බන්ධනාගාර වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ කියන එක දහසට කාරණාවක් නෙවෙයි යකෝ උසාවියට. එනස ඉතාලියාවේ වාහනේ ගෙන්නු. එන්න ගියා. හිතුමතේ ජීවිතේ මල්ලි උඹට අපි දෙන්න මැරෙන්ට හරි මරන්ට හරින්නවා. මලයා අපිට දැන්නම් කැපෙන්න වෙලාව හරි. ජීවත් වෙලා හිටියොත් කවදා කොහෙදී හරි අපි හම්බ වෙමු. උඹට ගැළපෙනම නම තමයි මම දැම්මේ. කොහොමටත් උඹ හිතුමතේ වැඩ කරපු එකානේ.
අයියා මස්රාජගේ මරණයෙන් පස්සේ සුමතිපාලට තව අරමුණක් තිබුණේ නැහැ. ඒ නිසාම හිරෙන් පැනලා යන්න එයාට ඕන වුණේ නැහැ. ඒත් එයා අවසානයක් හොයා ගොඩාක් දේවල් එක්ක හැප්පුණා. එයාට ඕන වුණේ ඒ වේදනාවල් ඉක්මනට ඉවර කරගන්න. හිතුමතේ ජීවිතය කියලා පපුවේ කොටා ගත්තත් සුමතිපාලට අරමුණක් තිබුණා. එයා තමන්ගේ මුළු ජීවිතේම කැප කළේ ඒ අරමුණ වෙනුවෙන්. හිතුමතේ ජීවිතය ගැන හැමදේම හරියටම මම දන්නේ නැති වුණත් එයාට උරුම වෙන්න තිබුණේ හිතුමතේ ජීවිතයක් නෙවෙයි කියලා විතරක් මම හරියටම දන්නවා.